හායි යාළුවනේ ඔන්න ඔගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච කබත් රෙසිපි එක අරගෙන මම අදත් ආවා ඔයාලත් එක්ක. මම මුලින්ම ලූණු, සුදු ලූණු, අවු මිරිස් ඒ වගේ ಜಾති ටික කපලා පැත්තකින් තියාගන්නවා. ඒත් එක්කම හාල් ටිකත් හොදලා පැත්තකින් තියලා තියෙන්නේ. මම දැන් මේ වාජනයකට බටර් දාලා මේ බටර් ටික රත් කරගන්නවා. ඒ රත් කරගත්ත බටර් එකට සුදු ලූණු චූටියට කපුව ටිකත් කරපිංචත් දාලා සාමාන්‍ය ප්‍රමාණයට බැද ගන්නවා. හැබැයි මේක කර වෙන්න බැද ගන්න හොඳ නෑ. මේ විදිහට ලස්සනට පාට හිටින්න බැද ගන්න ඕනේ. දැන් මම මේකට කුරුඳු පොතු, එනසාල්, කරාමු නැටි ඒ වගේ චුට්ටක් දානවා ටිකක් මේක බැදෙන්න. එතකොට මේක තවත් රසයි. එහෙනම් මම ඒවා ටික ටික දානවා මේ බත් එකට. ඒ වගේම මේක බැදෙද්දි මාරම සුවඳයි. ඒකට කහයි 3-5 කුඩු ටිකකුත් මේ බැදෙන්නම මේකටම බැදෙන්න දානවා. ඒකෙන් බත් එකට එනවා අමුතු රසක්. කාලා බලන්නකෝ මේ බත් එක මාරම රසයි. මේ ඔක්කොම ගානට බැදීගෙන එනකොට මම මේකට හාල් ටිකත් එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. කලවම් වෙන්න දීලා තමයි මම මේකට පොල් කිරි එකතු කරන්නේ. මොකද මම මේ බත් එක ඉද්දන්නේ පොල් කිරි වලින්. පොල් කිරි එකතු කරගත්තාම බත් එකේ අමුතු රසක් ඒ වගේම පොඩි තෙල් ගතියක් එක්ක මාරම සුවඳක් මාරම රසක් මේ බත් එකට එකතු වෙනවා. දැන් මේ හොඳට හැඳි ගාගත්ත බත් එක මම ඉදෙන්න වහලා තියෙනවා. මේ ඉදෙන්න වහලා තිබ්බට පස්සේ බත් එක හොඳට ඉදීගෙන එනකොට මම ඒකට කැරටුයි බෝංචි දාලා හොඳට කලවම් කරගන්නවා. ඒ අතරතුරේ මම ලූණු ටිකක් බැදලා තියාගත්තා. තව රටකජු ටිකකුත් බැදලා තියාගත්තා. මම දැන් මේ ලූණුයි රටකජුයි දෙකම බත් එකට කලවම් කරගන්නවා හොඳට. ඒකෙන් හොඳ සුවඳක් රසක් බත් එකට තවත් ලැබෙන හින්දා මේ බත් එක නිකන් වුණත් කන්න පුළුවන්. පොඩි ළමයෙක්ට උනත් කන්න දෙන්න ඉතාමත් පහසුයි. හැබැයි මම මේ බත් එක හැදුවේ මගේ මහත්තයාට නිසා. මගේ මහත්තයා හරිම කැමතියි මේකට තවත් ಜಾති එකතු වෙනවනම්. ඒ නිසා මම එයාට මේකත් එක්ක කන්න චිකන් කරි එකකුයි, පරිප්පු කරි එකකුයි, පපඩම් බෙදලායි තිබ්බා. ඉතින් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්න මේ බත් එකේ රහ කොහොමද කියලා. ආයෙත් වතාවක ලස්සන රෙසිපි එකකින් හම්බෙමු. Bye bye.